Hi guys, ඉතින් ඔන්න අද ප්ලේ කරන්නේ Free Fire. voice ඉතින් මම Free Fire ප්ලේ කරනවා. අද තමයි ඉතින් ඔයගොල්ලෝ දන්නේ ඉතින් මම දන්නවනේ. ඉතින් මේ දැන් මගේ account එක ID එක තියෙනවා. request එකක් දාන්න. ඉතින් මේ ඕනක් නෑ අද අපි මේ CS ප්ලේ කරන්න වෙන්නේ නෑ. අපි මේ BR ප්ලේ කරමු. ඉතින් බොයිස් ටික පරක් වෙයි ස්කූල් බොයි රන්නවේ මේ පාට් 3 එක. මොකද බොයිස් දැන් මම මේ ගේම් ප්ලේ වීඩියෝ එක මේ පස්වල් සැරයක්ම මේ රෙකෝඩ් කරා ඇත්තටම කිව්වොත් හරිද. ඒකේ වෙන්නේ රෙකෝඩ් වල හදිසියවත් ඔයා හිතන්නකෝ මේ මම තාත්තට අහු වුණා කියලා ඇහුවෙලා මේ ඇඩ් ප්ලේ වෙනවා හරිද. ඇඩ් ප්ලේ වුණාම ඉතින් මේ ආයේ ඇඩ් එක ඉවරලා ගේම් එක වලදී ආයේ ගේම් එක මුලින්ද යන්නේ. දැන් ওই විදිහට දෙසුන් තුන් සැරයක්ම වුණා. ඉතින් මම මේ පොඩ්ඩක් ඒකෙන් අයින් වෙලා ඉන්නේ නැත්නම් ඔළුව කතල් වෙනවා. ඉතින් බොයිස් අලුත් අප්ඩේට් එකෙන් පස්සේ ගහන පළවෙනි මැච් එක තමයි මේක. මේ CS දෙව්වේ නෑ මේ අපි අද BR එකක් තමයි ගහන්නේ. බලමු මේ මොකද අපිට දිනන්න පුළුවන් වෙයිද කියලා, ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයිද කියලා අපි මේ බලමු. ඇත්තටම බොයිස් මම එච්චර BR ගහන්න කැමැත්තක් නෑ හරිද. මොකද කිව්වොත් BR මට නම් ගහන්න ඇත්තටම ගොඩක් කම්මැලි. මේ ඉතින් ඔය ටිකක් කියන්නේ කම්මැලිම වෙලාවකට විතරයි එන්නේ, නැත්තම් එන්නෙම නෑ. මගේ සිල්වර් 1 තියෙන්නේ. බහැපු ගමන් මේ කණ්ඩ වගේ යන්නේ. බලමු එනිමීස් ලා 50ක් ඉන්නවා. අපි බලමු 50ටම උදාර ලෙස කිල දාගන්න පුළුවන් වෙයිද කියලා. කිල දාගන්න පුළුවන් වෙයිද කියලා බලමු. කිල දාගන්න මේ ඉතින් බොයිස් මොකද වෙන්නේ ඉතින් මේ දවස්වල මේ ටික කල් ගියා වීඩියෝයක් දාන්න. මේ සතියකමාරක් විතර ගියා වීඩියෝ එකක් දාගන්න. ඔන්න ප්‍රථම කිල ෆස්ට් කිල් එක බොයිස් දාගත්තා 49යි. ඒ කියන්නේ බොයිස් මැච් එකේ පළවෙනි කිල් එක දැම්මේ මං නේද. උදාරයි. ඉතින් බොයිස් වීඩියෝ වල අඩුපාඩු තියෙනවා නම් කියන්න ඕනේ. හරි. ඉතින් ඔන්ට ඔය විදිහට මේ ලූට් කරන්න ඕනේ. අපේ වාසනාවල බොයිස් බැස්ස ගමන් මේ අපිට හම්බුණා අර පැත්තේ ෆයිට් එකක් යනවා. ෆයිට් එකක් යනවා. අපි යා ෆයිට් වලට නැගින් බාධා ගන්න ඕනේ නෑනේ. දුර තියලා ගහමුද? Double kill. එක්කනේ ත දුර තියලා ගැහුවා නේද? ඉතින් බොයිස් මේ දවස්වල මොකද වෙන්නේ? බීවස්සින් ගානෝ 3 මල්ලි 3 සෙන්ටිමීටර් එපා පිටිපස්ස. වෝල් එකයි තියෙන්නේ. අයින් මිනිහටත් හැබැයි වැදුනා අර සැපටම වැදුනා. මේ කෝ Triple kill. තව 45ක් ඉන්න. මම තව 3යි මැරලා තියෙන්නේ. උණ්ඩ ප්‍රමාණය නම් මදි බොයිස්. උණ්ඩ ප්‍රමාණය මදි. බලමු ඉස්සර රූට් කරගන්න. ළඟම බොයිස් ෆයිට් යනවා දෙක තුනක්ම ළඟම යනවා. ඇත්තරම් බොයිස් මම BR ගහන්න එච්චර දස්සෙක් නෙමෙයි. මේ මම ටිකක් ආහ කැමති CS අප් කරන්න. මේ ඕගොල්ලෝ දැක්කනේ වගේ CS තියෙන ප්ලැටිනම් මේ මං ඉස්සරහට ගහනවා ඉක්මනට. මේ මල් ඕනක්කෝ බැලලා තියෙන දරුණුවටම බැලලා එව්වා නේද. සෝන් එකක් දෙනවා. ගහන ඉතින් බොයිස් මං මේ වීඩියෝ වල ඔයගොල්ලන්ට පොඩි මේ ටාගට් එකක් දෙන්නම් හරිද.
පුළුවන් එක කම්ප්ලීට් කරලා දෙන්න මේ වීඩියෝ එකට මට ලයික් 20ක් ඕනේ. හරිද? ලයික් 20ක් තාම channel එක පටන් ගත්ත මුලනේ. ඉතින් ලයික් 20ක් ඕනේ. මේ ලයික් 20ක් වටිච්ච ගමන් මම මේ ෆ්‍රී ෆයර් තව වීඩියෝ එකක් අනිවාර්යෙන් අරන් එනවා. මෙන්න මෙතන කාන්තාවක් ඉන්නවා. කාන්තාවක් Quadra kill. ඉතින් මේ විදිහට අර පැත්තෙනුත් ගහනවා 35යි සෝන් නැත්තෙනවා. ඉතින් බොයිස් මේ දවස්වල නම් මේ වීඩියෝස් එන්න ටිකක් ප්‍රමාද වෙයි. වීඩියෝස් මේ දවස්වල ටිකක් කාර්ය බහුල බැරි. වීඩියෝස් වල ප්‍රමාද වේවි. ඉතින් ඕගොල්ලෝ බෙල් අයිකන් එක ක්ලික් කරගෙන තියාගන්න. එතකොට මේ වීඩියෝ එක දාපු සනික ඕගොල්ලොට බලාගන්න පුළුවන්. එතකොට ඉතින් මේ ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අමාරුකාරී උඩට Dominating. සෙන්සිටිවිටි පොඩ්ඩක් අවුල්ලුයි. මේ අඩුවල්කන් සිට්න අපියන් ඉතින් බෝයිස් මේ CS ඕල්ට නම් උගල ෆ්‍රී ෆයර් වලට කැමති නම් කමෙන්ට් එකක් දාන්න. එතකොට මම ඒ ෆ්‍රී ෆයර් වීඩියෝස් එක වැඩිපුර ගේන්නම්. අපේ channel එකේ බොයිස් පොර අනම්මන ගේම්ස් තමයි ගේන්නේ. මේ ගේම් කියනවා නම් රෙකමන්ඩ් කියන්න ඒක මේ මොනේද 27කට බැහැලා මෙඩි පොජ්ජ මන්දු කරගන්න ඕනේ. නැත්තම් පොජ්ජ හීල් පොජ්ජ මන්දු වෙලා යනවා. ඒකයි. ඉතින් බොයිස් මේ දවස්වල අපේ පැත්තේ වැඩි භාෂා උගන්වන ක්ලාස් එකක් තියෙනවා. මම ඒකට යනවා. ඒකයි මේ පොඩ්ඩක් වැඩි භාෂාව පොජ්ජ මන්දු වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට සෝන් එක අල්ලගන්න මම දුවනවා. ඉතාමත් සෝචනීය තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. හරි. මම හිතනවා මේ මැරෙන එකක් නෑ කියලා. හැබැයි සෝන් එක නම් ටිකක් දරුණුවටම යනවා. අඩේ සෝන් එක මාර වේගෙන් යනවනේ හලියෝ. හොට්ට වේගෙන් යනවා. ඉතින් බොයිස් මේ වගේ වෙලාවක ගන්නයක් අතේ තියාගෙන දුවන්න එපා. හරිද? මේ ඕගොල්ලොන්ගේ මේ ගේම් ජීවිතයට එකතු කරගන්න. මේවා අහක දාන්න එපා. හරිද? මොකද ගන්නයක් අතේ තියාගෙන දුවනකොට පොඩ්ඩක් කර මේ ස්ලෝ ටිකක් හිමීට යන්නේ. මේ ඉතින් මේ ගන්නයක් අතේ නැතුව දුවනකොට මේ ඉච්චර මේ හිමීට යන්නේ ටිකක් වේගෙන් යනවා. මම ෆ්ලෑෂ් දාගෙන හිටපු නිසා පොඩ්ඩක් මේ වුණා. මේ අලුතෙන් කැරක්ටර් එකක් ඇවිල්ලා නේද හලෝ. මොකද්ද මේ අර නොපෙනී ඉන්න පුළුවන් කැරක්ටර් ඇවිල්ලා නේද? ඉතින් මේ ඒකත් අපි දාගමු ඉස්සරහට. මේ මෙතන ෆයිට් එකක් යනවා. මොකද කියන්නේ යමුද? ඉතින් උඩට නැගින්න. ඉතින් මේ කතා කරොත් මේ ස්කූල් බෝයි රන්න වෙයි කියන නම් බෝයි තිත්තුනා. මේ ගේම් එක පස්සරක් විතර මම රෙකෝඩ් කරා. ඇඩ් ප්ලේ වෙනවා. ඇඩ් ප්ලේ වුණාම ආයෙ මුලින් ඉඳලා යන්නේ. මේ මන් දන්නේ නැහැ මොකද කියලා. මේ හොර ගේම් වල ජොයිස්ටික් ඇදගෙන ඉඳලා දැන් මට මේකේ ජොයිස්ටික් ඇදලා. වලතුත් බැස්ලා පැන්න පාරට. ඉතින් මේ ඕක තමයි සිද්ධිය. බලමු කොහොම හරි ගේමක් දීලා PT දෙක ගෙනාවනේ. PT තුන ගේමක් එක. හරි ගේමක්
මං අරන් ඉන්න දෙඩි උත්සාහයක් දෙන්න. ඉතින් මගේ ගේම් ඉත්තෑවොන්ට ගේම් ප්ලේ දෙන්න. ගේම් ප්ලේ දෙන්න එපා. නැත්තම් මේ හරි නෑනේ. මේ ඉතින් මේ ඕක තමා තත්ත්වේ. BR මැච් එක නම් තාමත් දරුණු ලෙස යනවා. ඉතින් බොයිස් ඔයා මෙච්චර වෙලා මේ වීඩියෝ එක බැලුවා කියන්නේ ඇත්තටම හොඳයි. හරිද? ඉතින් මෙච්චර වෙලත් වීඩියෝ එක බලලා ලයික් කරේ නැත්නම් ඉතින් වැඩක් නැහැ. අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න. Unstoppable! ඇත්තරම් බොයිස් මේ කවදාවත් BR මැච් එක උනත් TS මැච් එක උනත් අක්කා කෙනෙක් අත අරින්න එපා. හරිද? අනිවාර්යෙන් වෙඩි තියන්න. ලූඩ් නෑ. ලූඩ් නෑ. ගන්නවත් හරියට ලූඩ් නෑ. මාරු කර එකයි මම බලන්නේ. හරියට ලූඩ් නෑ. අපිට ලූඩ් දෙන්න. මට මෙහෙම දුන්නේ නැත්නම් ඇත්තරම මේ ගේම් එකේ මට පෙන්වන්න බෑ ඔය මේ ෆෝන් එකයි ෆෝන් ස්කෝර් එකයි මොකද මේ ඕන ස්කෝර් එම වැඩන්නේ ඕන වෙන්නේ කිසි ප්‍රයෝජනයක් ඔල්ලොන්ට සීයේ ගහන්න බැරි වෙනවා විතර. ඉතින් බොයිස් මේ විදිහට තව 5 දෙනා ඉන්නේ බලමු. මෙතනම් බැලුවා ඉන්නේ. ඇත්තටම මම පරාද වෙන්නේ මෙන්න මේ වගේ අවස්ථාවලදී. ඒ කියන්නේ 5 දෙනා ඉන්නේ අන්තිම ටිකේ. හරිනේ. මං කිව්වේ බොරුද? නෑ මං කිව්වේ බොරු කියන්නේ නෑනේ. ඉතින් බොයිස් ඔන්න ඉතින් තාමත් කුජීතරස පරාජය වුණා. මේ අපි මෙතන සව් ඉඳලා වැඩක් නෑ ඇත්තටම. සිල්වර් 2 එයිද? එයි නේද? ඉන්න තියන්නේ නෑනේ. එන්න තු ඉන්නේ නෑනේ. හරි. හරි. නොක් ඩවුන් 6ක් දාලා තියෙනවා. වීඩියෝ පෙන්වන්න නැද්ද දැන් මේකේ? හරි. ඉතින් ඕන්න ඔය විදිහට ඒ මැච් එකත් කනවා. ඉතින් මේ ටික එකතු කරගමු. හරි. එහෙනම් බොයිස් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ එතකන් අපි මේ ඉමෝට් දායිමු. Goodbye.